ශුද්ධවුමාක් සුභාරංචියෙන් උපුටාගත් කොටසකි. විනේදරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන්වහන්සේ සමග විවාද කරනු අසා උන්වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බවද දැක සියලු ආඥා අතරින් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මේය. ඊශ්‍රායෙල් වැසියනි අසන්න. අපේ ස්වාමින් වන දිව්‍යන් වහන්සේ එකම සමිධානන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීරියෙන්ද නුඹේ දෙව් ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්න මේය. නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වාසියාටද ප්‍රේම කරන්න. මේට වඩා ශ්‍රේෂ්ඨ අන්කිසි ආඥාවක් නැතැයි වදාළසේක. එවිට විනයදරයා උන්වහන්සේට පිළිතුරු දෙමින් ගුරු දේවේනි ඔබ සැබෑවයි. උන්වහන්සේ එකම තැනත් වහන්සේ යැයි ඔබ කීවා හරිය. උන්වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු බුද්ධියෙන්ද, මුළු වීරියෙන්ද උන්වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්ම තම අසල්වාසියාට ප්‍රේම කිරීම දෙවන යාග පූජා වෙනත් පූජා සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයයි කීවේය. කොතරම් තේරුම් පැහැදුම් ඇතිව පිළිතුරු දුන්නේ දැයි යේසුස් වහන්සේ දැක ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නේ යැයි ඌට වදාළසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුටත් ධෛර්යයක් නොවිය. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.